සර්ලත් බල්ලෝ තමයි සර්. වෙනසකට තියෙන්නේ සර්ලා ඉන්නේ තාපෙන් වට වෙච්ච ගෙදරක කූඩුවක. සර්ලාට මස් කට්ට දෙන්නේ හාම් පුතා. ඒක හොරගම් කරන්න එකෙක් නෑ. හාම් පුතානේ දුන්නේ. හැබැයි සර් හාම් පුතාට සර්ලාගේ චූන් එක ඉවර වෙච්ච දවසට පුකට පයින් දාලා තාපෙන් එළියට දානවා. අනේ දාට සර්ලාට සිද්ධ වෙනවා අපේ මස් කට්ටත් එක්ක පොරකන්න. ඒ වුණාට සර් බඩගින්න